දැසනක් ගොඩක් දවසකට පස්සේ ඩොක්ටර් ෆිසික්ස් channel එකට නැවතත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හිතුණා. ලොකු දෙයක් නෙමෙයි. නමුත් පොඩියට කියන්න හිතුණා මෙන්න මේ අපිට දැන් තියෙන මෙන්න මේ රටේ මිනිස්සුන්ගේ ගොඩක් ස්ට්‍රෙස් එකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ අන්නේ ස්ට්‍රෙස් එක කොහොමද අපි අඩු කරගන්නේ කියලා කියන්න. ඉතින් ඒකට මොකක්ද කරන්න පුළුවන් හොඳම දේ? ඇත්තටම ස්ට්‍රෙස් එකෙන් ඉන්න ගොඩක් අය එක්ක අපි කතා කරොත්, ස්ට්‍රෙස් එකෙන් ඉන්න ගොඩක් අය එක්ක අපි කතා කරොත්, දුකෙන් ඉන්න ගොඩක් අය එක්ක අපි කතා කරොත් ඒගොල්ලන්ට තියෙනම කම්ප්ලේන්ට්ස්. ඒ කියන්නේ ඒගොල්ලන් තමන්ගේ නෑදෑ කෙනෙක් ගැන, එහෙම නැත්නම් තමන්ගේ ආයතනයේ ඉන්න පුද්ගලයන් ගැන, නැත්නම් රටේ තියෙන තත්ත්වය ගැන, ට්‍රාන්ස්පෝර්ට් එක මොනවා හරි තියෙන පහසුකම්, එතකොට ඒ දේවල් සම්බන්ධව ඒගොල්ලන් හැමතිස්සෙම දුකෙන්, ඒ කියන්නේ කලකිරීමෙන්, ඒකින්ද කම්ප්ලේන් කරමින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මෙන්න මේ හැසිරීම අපිට දකින්න පුළුවන් මෙන්න මේ ස්ට්‍රෙස් එකෙන් ඉන්න මිනිස්සුන්ගේ එක අපි කතා කරද්දී. ස්ට්‍රෙස් එකෙන් ඉන්න, දුකෙන් ඉන්න, ඒ වගේම මානසික පීඩනයකින් ඉන්න මිනිස්සු අඳුර ගන්න පුළුවන් හොඳම දේ තමයි එයාලත් එක්ක පොඩක් කතා කරන එක. එයාලා කිසි දෙයකට ස්තුතිවන්ත වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ අඳුරු වලාවන් අතරේ, අඳුරු වලාවල් 100,000 ගණනක් අතරේ එක පායන රිදි රේඛාවකට ඒගොල්ලන් ස්තුතිවන්ත වෙන්නේ නැහැ. අපෝ ඕක යලට මහට එන එකක්, ඕව අපිට ලැබෙයිද? අර ඒ වගේ. ඒ කියන්නේ තමන්ට ලැබෙන දේ ගැන ස්තුතිවන්ත වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒක තමයි මම දැකපු ලොකුම වරද්ද. ඒ කියන්නේ ලොකුම වැරද්ද ඒක. අපිට ප්‍රශ්න එන්න පුළුවන්. මොකද මේ ලෝකේ ප්‍රශ්න නැති කෙනෙක් නැහැ. මේ ලෝකේ ප්‍රශ්න එන්නේ නැති කෙනෙක් නැහැ කියන්නේ බුදුහාමුදුරන්ටවත්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටවත්, ඒ වගේම අධ්‍යාත්මය ඉතා ඉහළට නංවා ගත්තා කියලාවත් ප්‍රශ්න වලින් මිදෙන්න අපිට බෑ. ඇත්තටම ඒක ගැටලුවකුත් නෙමෙයි. ප්‍රශ්න වලින් මිදෙන්න අවශ්‍යත් නෑ. ඔබට කරදර එන්න එපා, ඔබට ප්‍රශ්න එන්න එපා කියලා ඔබ පතන්නත් එපා, ඔබ යාඥා කරන්නත් එපා, ඔබ ඉල්ලන්නත් එපා. ඇත්තටම ප්‍රශ්න එන්න ඕනේ. මිනිහෙකුට ප්‍රශ්න එන තරමට තමයි මේ මිනිස්සුන්ට තේ කහට එකක් ගැහුවා, කෝපි එකක් ගැහුවා වගේ නැගිටිල්ලක් එන්නේ, හයියක් එන්නේ. ඒ හයිය එන්න නම් ප්‍රශ්න තියෙන්න ඕනේ. මේ නිශ්චල ජලය වගේ අපේ ජීවිතේ කාලේ අපි ප්‍රශ්න වලට මුහුණ දීලා නැහැ. බරපතල ප්‍රශ්න ඇවිල්ලා නැහැ. අපි මේ අවුරුදු 70යි අපිට ගෙහිම ලොකු කරදරයක් ආවේ නැහැ කියලා කියන මිනිස්සු ඇත්තටම වැඩක් නැහැ. ඩල් මිනිස්සු. ඉතින් ඩල් මිනිස්සු වෙන්න ඕනේ නැහනේ. මම නම් කියන්නේ ජීවිතේ ප්‍රශ්න එන්න ඕනේ. ප්‍රශ්න ඇවිල්ලා අපි ඒවලදී වැටිලා නැතුව ඉස්සරහට යනවා නම් අන්න ඒක තමයි අපේ දක්ෂතාවය. ඉතින් ඕක තමයි මේ ග්‍රේට්ෆුල්නස් නේ. ග්‍රේට්ෆුල්නස් ඒ කියන්නේ ස්තුතිවන්ත වීම. මේ හැම දෙයකම අපිට ලැබෙන පොඩි අවස්ථාවකට පවා අපි ස්තුතිවන්ත වෙනවා නම් අපිට මේ ප්‍රශ්න වලින් අපි මිදෙනවා. අපි ප්‍රශ්න වලට වඩා අපි විශාල වෙනවා. අපි බලගතු වෙනවා. ප්‍රශ්නේ පොඩි වෙලා අපි බලගතු වෙනවා. අපි ඒකයි කරගන්න ඕනේ. අපේ ප්‍රශ්න තියෙද්දි අපි ප්‍රශ්නෙට වඩා විශාල වෙන, ඒ කියන්නේ ප්‍රශ්නේ අපිට නොදැනෙන මට්ටමට එන්නයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව වෙන විදියකින් කිව්වොත් ප්‍රශ්නය හමුවේ ඔයා පොඩි වෙන්න නෙමෙයි ඕනේ. ප්‍රශ්නය වළක්ව ගන්නත් නෙමෙයි ඕනේ. ප්‍රශ්නයට ෆේස් කරන්න, ප්‍රශ්නය දැනෙන්නේ නැති ගානට ලොකු මිනිහෙක් වෙලා. ඒක තමයි මම හිතන දේ. ප්‍රශ්නය දැන් කෙනෙකුට සමහරවිට දවල්ට කෑම එකක් ගන්න එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දවල්ට බත් එකක් සපයා ගන්න එක ප්‍රශ්නයක්. එහෙම අය ඉන්නවා. නමුත් මම හිතනවා මේක බලන බහුතරයකට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒ ප්‍රශ්නෙට වඩා ඕගොල්ලන් බහුතරයක් විශාලයි. ඒ කියන්නේ ඒ ප්‍රශ්නෙට වඩා ඕගොල්ලන් බහුතරයක් බලවත් වෙලා. නමුත් ඒ ප්‍රශ්නෙට වඩා දුර්වල අය ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. ඉතින් අපි ප්‍රශ්නයකට වඩා බලවත් වෙනකොට අපිට ඒ ප්‍රශ්නයක් කියලා දැනෙන්නේ නැතුව යනවා. සමහර කෙනෙක්ට රුපියල් කෝටි 3-4කට වාහනයක් ගන්න එක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ජීවිතේ අර සුපර්සොනික් ලෙවල් එක, සොනික් බූම් එකක් කඩාගෙන යනවා වගේ නේ, අතිධ්වනි තරංගයක් ඇති කරනවා වගේ අමාරු වැඩක්. ඒ කියන්නේ ජීවිතේ කරන්න බැරි වැඩක්. මේ ආත්මයේදී කෝටි 3-4ක වාහනයක් ගන්නවා කියන එක ප්‍රශ්නයක්. කරගන්න බෑ. එච්චර ඒක ප්‍රශ්නයක්. ඊට වඩා අපි ගොඩක් පොඩි. නමුත් තවත් පුදුලෙක් ඉන්නවා සමහරට එයා දවසෙන් දෙකෙන් දැන් අද හිතුණා නම් අදම ගිහිල්ලා කෝටි 3-4ක වාහනයක් ගන්න පුළුවන්. මොකද එයාට ඒක ප්‍රශ්නයක් කියලා දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා ඒ තරමට විශාල වෙලා. තව කෙනෙක්ට තවත් දේවල්, ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම ප්‍රශ්නයක් කියන එක අපිට දැනෙන්නේ අපි මේ ප්‍රශ්නෙට වඩා පොඩි හින්දා විතරයි. අපි මේ ප්‍රශ්නෙට වඩා බලවත් වෙනකොට, අපි මේ ප්‍රශ්නෙට වඩා ලොකු වෙනකොට අපිට ඒක ප්‍රශ්නයක් කියලා දැනෙන්නේ නැහැ. අන්න ඒ මට්ටමට එනකොට ඔබට මේ ආශිර්වාදාත්මක තලය, ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන්නේ අන්න එතන. මට හිඟයක් නොවන්නේ කියන මට්ටමට ඔබට එන්න පුළුවන් නම්
ඒ කියන්නේ මුදල මත ගාන මත ඔබගේ ලයිෆ් ස්ටයිල් එක තීරණය නොවන මට්ටමට ඔබට එන්න පුළුවන් නම් ඇත්තටම ඔබ අති බලවත් අති දක්ෂයෙක්. ඒකට ඇත්තටම ඔබට අවශ්‍ය වෙන අංක එකේ දේ තමයි ඔබේ ග්‍රේට්ෆුල්නස් එක. මොකද විවිධ පුද්ගලයන් විවිධ මට්ටම් වලින් සෑහීමකටපත් වෙනවා. අපිට පුළුවන් නම් අවම මට්ටමින් සෑහීමකටපත් වෙන්න අපේ ඒ මට්ටම ටික ටික ඉහළ යනවා. අනිවාර්යයෙන් මේක වෙනවා. හැම දෙයකටම ස්ථිතිවන්ත වෙන්න. ඔබට වෙන කරදරයකදී වුණා ඒකට ස්ථිතිවන්ත වෙන්න. ඒක ඇතුලේ පොඩි කෑල්ලක් ඇති හොඳ කෑල්ලක්. ඒ කරදරෙන් ලැබෙන හොඳ දෙයක් ඇති පොඩි දෙයක්. අන්න ඒකට ඔබ ස්ථිතිවන්ත වෙන්න. ඉතින් අන්න ඒ වගේ ස්ථිතිවන්ත වීම පුරුදු කරන්න. ඒ කියන්නේ මිනිසුන් පිළිබඳව කම්ප්ලේන් කරන්න නෙමෙයි. දේවල් පිළිබඳව කම්ප්ලේන් කරන්න නෙමෙයි. කම්ප්ලේන් කරනවා කියන්නේ හැමතිස්සෙම නුරුස්නා ස්වභාවයෙන් අඬෝ වැඩියාවල් කියන එක තමයි මම මේ කම්ප්ලේන් කියලා අදහස් කරන්නේ. නැතුව කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් නෙමෙයි. අපි මේක මේට වඩා මෙහෙම කරොත් හොඳයි. මේ වගේ වෙනසක් කරත් හොඳයි. අන්න ඒ වගේ දේවල් හොඳයි. ඒ වගේ දේවල් කළ යුතුයි. අඩුපාඩු අඳුර ගන්න ඕනි. හැමදේම හොඳයි කියලා ඉන්න නෙමෙයි මම මේ කියන්නේ. නමුත් අඬෝ වැඩියාවක් වගේ තමන්ගේ හිතට දුකක් දෙන විදියට යමක් විවේචනය කරන එක තේරුමක් නැහැ. ඒකට වඩා බොහොම හොඳ දෙයක් තියෙනවා. අපිට පුළුවන් ඒ තියෙන අඩුපාඩු ගොඩනගමින් ඒක වැඩි දියුණු කරන ගමන් අපිට ඒකේ හොඳ දේ දකින්න. මොකද යමක් වැඩි දියුණු කරන්නවත් ඔබට හිතෙන්නේ නැහැ. ඒකේ හොඳක් දැක්කේ නැත්තම්. යමක් වැඩි දියුණු කරන්නවත් ඔබට හිතෙන්නේ නැහැ. ඒ දකින්න දේ හොඳ කෑල්ලක් දැක්කේ නැත්තම්. හැම දේ ගැනම අඬෝ වැඩියාවෙන් හිතනවා නම් ඔබ ඒක ඩෙවලොප් කරන්නේ නැහැ. ඔබ එතන කන්ටිනියුවස් ප්‍රොසෙස් ඩෙවලොප්මන්ට් එකක් නැහැ. ඒකින්ද අඬෝ වැඩියාවයි අර අඩුපාඩු දැකලා ඒවා වැඩි දියුණු ඒ කියන්නේ හොඳ කරගෙන නිවැරදි කරගෙන ඉස්සරහට යන එකයි කියන්නේ තනිකර දෙකක්. මම මේ කියන්නේ අඩුපාඩු දැකලා ඉස්සරහට වෙනස් කරගෙන අප්ග්‍රේඩ් කරගෙන යන එක නවත්තන්න කියලා නෙමෙයි. ඒක කළ යුතුයි. ඒක කරන්න නම් ඔබට අනිවාර්යෙන්ම ග්‍රේට්ෆුල්නස් තියෙන්න ඕනේ. ඒක ඇතුලේ තියෙන හොඳ දකින්න ඕනේ. මේ වටිනා මැණිකක් තාම උපදාලා නැහැ කියලා ඔබට පේනවා නම් විතරයි ඔබ මැණික උපදාන්නේ. මේක මැණිකක් නෙමෙයි මේකෙන් වැඩක් නැහැ කියලා ඔබට හිතෙනවා නම් ඔබ පසුගාමී චින්තනය නම් ඉන්නේ. ඔබ කලකිරීමෙන් නම් ඉන්නේ. ඔබේ පුරුෂයා පිළිබඳව වෙන්න පුළුවන්. ඔබේ බිරිඳ පිළිබඳව වෙන්න පුළුවන්. ඔබේ පෞල් සංස්ථාව පිළිබඳව වෙන්න පුළුවන්. ඔබ කලකිරීමෙන් නම් ඉන්නේ. ඔබ මේ මැණික උපදාන්නේ නැහැ. ඔබ ඒක අත්හැරලා දාන්න. ඒකයි. ඉතින් මම කියන්නේ අන්නේ ඒ தත්තෙට එන්න එපා. ඔබ කලකිරීම කියන தත්තෙට එන්න එපා. ඔබ මේ ස්ට්‍රෙස් එක පිළිබඳව මම කතා කරන්නේ මේ හැම දෙයක් ගැනම අපේ ජීවිතයේ තියෙන හැම දෙයක්. මොකද සියලු දෙනා යම්කිසි ජීවන අරගලයක යෙදෙනවා. ඒක අපි පොටිපතියත් එහෙමයි. ඒ කියන්නේ මේ ප්‍රශ්න කියන දේවල් සතුටෙන් චැලෙන්ජ් එකක් විදිහට බාරගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒගොල්ලන් ඒකෙන් සතුටු වෙනවා. ඒගොල්ලන් කන්ටිනියුවස් ප්‍රොසෙස් එක ඩෙවලොප් කරගෙන ඉස්සරහට යනවා. එහෙම තමයි ව්‍යාපාර හැදෙන්නේ. එහෙම තමයි ව්‍යවසායකයෝ හැදෙන්නේ. එහෙම තමයි සාර්ථක පුද්ගලයෝ හැදෙන්නේ. එහෙම තමයි හොඳ ගොවියෙක් හැදෙන්නේ. එහෙම තමයි හොඳ ටොයිලට් සුද්ධ කරන ඒ කම්කරුවෙක් හැදෙන්නේ. ඒ හැම කෙනාම හැදෙන්නේ එහෙමයි. තමන්ගේ ප්‍රොසෙස් එක අපි ඩෙවලොප් කරන්න ඕනේ. ඒකේ අඩුපාඩු බලලා හොයලා කරන්න ඕනේ. නමුත් ඒක ගැන කලකිරෙන්න නෙමෙයි. ඒක නරකයි, ඒක වැඩක් නෑ, අතහැරලා දාන්න ඕනේ කියලා හිතන්නේ නෙමෙයි. මේක තව වැදගත්. මේක මැණිකක්. මේක තව උපදාන්නේ කොහොමද කියලා අපි හිතන්න ඕනේ. ඉතින් එහෙම හිතනකොට ඔබේ මනස අර මොකද්ද නිකන් ඉන්න එකාගේ මනස නිකන් කම්මලක් වගේ කියලා කියනවනේ. ඒ කියන්නේ සද්ද බද්ද වැඩි කියලා කියනවනේ. අන්න එහෙම වෙන්නේ නැහැ. මොකද ඔබ හැමතිස්සෙම මේක වැඩි දියුණු කිරීම පිළිබඳව මොකක් හරි සිද්ධියක් උදාහරණ ඕන තරම් තියෙනවා ඔබේ ජීවිතේ. ඒක වැඩි දියුණු කරන්න පෞල් සංස්ථාව වෙන්න පුළුවන්. වැඩි දියුණු කරන්න ඔබේ සිත හැමතිස්සෙම වැඩ කරන්න. ඔබ ඒ පිළිබඳව ඒ විදිහට ට්‍රේන් කරාන් පස්සේ ඔබේ මනස වටන්න කාටවත් බෑ. ඉතින් මේ ලෝකේ ඒකට තියෙනවා විශේෂ බලගතු දේවල් ගොඩක් තියෙනවා. ඔබේ මනස ඔබ විසින්ම පුළුවන් ඉහළට නංව ගන්න. දැන් බෞද්ධ ආගමේ කියනවා වගේ ඔබ විසින්ම පුළුවන් මේ මනස වැඩි දියුණු කරලා මේ தත්තට එන්න. නැත්නම් තවත් කෙනෙක්ගේ අනුග්‍රහයකින් තවත් කෙනෙක්ගේ නාමයෙන් ඒ දේ කරගන්නත් පුළුවන්. ඇත්තටම මේ කුමන ආකාරයෙන් හෝ ඔබගේ මනස මෙන්න මේ ධනාත්මක පැත්තට, ඒ කියන්නේ මෙන්න මේ සතුටු පැත්තට, ඒ කියන්නේ මෙන්න මේ thank you කියන පැත්තට, මේ ස්තුතිවන්ත වෙන පැත්තට ඔබේ මනස ගෙනාවොත් ඔබ ඇත්තටම ජයග්‍රහණය කරනවා ඔබේ ජීවිතේ. ඔබේ ප්‍රශ්න හමුවේ ඔබ අති විශාල පුද්ගලෙක් බවට පත් වෙලා ඔබේ ප්‍රශ්න කියන දේවල් ඔබට දැනෙන්නේ නැතුව යන තත්ත්වයට එනවාමයි. ඒක පැහැදිලිවම වෙන දෙයක්. ඒකින්ද කවදාවත් ඔබ උත්සාහ කරන්න එපා මේ
විවේචනය තුලින් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. හැම දෙයක් ගැනම කලකිරීමෙන් බලලා මේ ලෝකයේ හෝ පරලෝකයේ හෝ ජයග්‍රහණයක් ලබා ගන්න බෑ. කලකිරීම කියන එක අයින් කරන්න. එතකොට ස්ට්‍රෙස් එක ඔබෙන් අයින් වෙනවා. ඒ වගේමයි ඔබට පාලනය කරන්න නොහැකි දේවල් තියෙනවා නම් ඒවා පාලනය කරන්න යන්නත් එපා. කෙනෙක් බනිනවා නම් ඔබට කෙනෙක් මොන හරි පීඩාවක් කරනවා නම් ඔබ ඒක ගණන් ගන්න එපා. ඔබට ඒක පාලනය කරන්න බැරි නම් ඔබ ඒක අත්හැරලා දාන්න. ඔබ ඒ මතේ අනේ මෙයා මට මෙහෙම කියයි. මෙයා මේක දකි. මම මෙහෙම කරොත් මෙයාලා මෙහෙම කතාවක් කියයි. එහෙම දේවල් හිතන්නම එපා. අවශ්‍යම නැහැ. ඔබේ මනස පුහුණු කරන්න මෙන්න මේ தත්වෙට. එතකොට ඉබේම ඔය අර හිතෙන දේවල් අර ස්ට්‍රෙස් එක ඇති කරන දේවල් වලින් ඔබේ මනස ඉවත් වෙනවා. විතන් වෙනවා. ඒ විතන් වෙලා ඔබේ මනස වැටෙනවා යම්කිසි මට්ටමකට. ඒ මට්ටමට ආවට පස්සේ ඔබ පාගන්න පල්ලෙහාට දාන්න කිසිවෙකුට බෑ. ඔබ ජීවිතේ කරන හැම දෙයක්ම ඔබ කරන්නේ ඔබේ සතුට වෙනුවෙන්. ඔබ හැම දෙයක්ම තුලින් සතුටක් ලබනවා. අනිත් වචන වලින් කිව්වොත් ඔබ කරන හැම දෙයක්ම ඔබට සතුටක් ගෙනල්ලා දෙනවා. දැන් වගේ කලකිරීමක් නෑ. ඒකට කරන්න ඕනේ හැමතිස්සෙම අපි මේ කරන වැඩවල හොඳ පැත්ත දකින්න. ඒකට ස්තුතිවන්ත වෙන්න. මේ විශ්වයට වෙන්න පුළුවන්, දෙවියන්ට වෙන්න පුළුවන්. ඔබේ සර්ව බලධාරී දෙවිතුමාට වෙන්න පුළුවන්. ඔබේ හිතට වෙන්න පුළුවන්. ඔබේ ප්‍රඥාවට වෙන්න පුළුවන්. ඔබේ සිරුරට වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට වෙන්න පුළුවන්. ස්තුතිවන්ත වෙන්න. හිතේ වෛරයක් ගැටීමක් නැහැ. ස්තුතිවන්ත වෙන්න. ස්තුතිවන්ත වීමත් එක්ක මේ විශ්වයේ මෙන්න මේ මෙකැනිසම් එකක් මේක. ඇත්තටම මේක මෙකැනිසම් එකක්. මේක අත්දකින්නකම් කාටවත් එහෙම හිතෙන්නේ නැහැ. නමුත් ඔබ මේ මෙකැනිසම් එක ඇතුළට ඇවිල්ලා මෙන්න මේ ෆ්‍රීකවන්සි එක අල්ලගත්තොත් මොකද්ද? මේ ග්‍රේට්ෆුල්නස් එක හරහා ඔබට සියලු දේවල් ළඟා කරගැනීමේ ෆ්‍රීකවන්සි එක අල්ලගත්තොත් ඔබට කවදාවත් හිඟයක් වෙන්නේ නැහැ. ඔබට හිඟයක් වෙන්නේ නැහැ කියන එක අදහස් තමයි ඔබට මේ මොහොතේ යම්කිසි අවශ්‍යතාවයකට අවශ්‍ය මුදල් හෝ මොනවා හරි නැති වුණත් ඔබට ඒ අවශ්‍යතාවය තියෙන්නේ හෙට නම් ඔබට හෙට වෙනකොට ඒක හරියන්න ඒ සියලු දේවල් ලැබෙනවා. හැමදේම මුදල් පමණක් නොවේ. ඔබට හිඟයක් නොවන්නේ. ඔබට මිනිස්සුන්ගෙන් හිඟයක් වෙන්නේ නැහැ. ඔබට යම්කිසි ආයතනයකට ගියොත් එතන උදව් කරන්න හෝ ඒ වැඩේ වෙන්න අවශ්‍ය පදනම හැදෙනවා. එතනත් හිඟයක් වෙන්නේ නැහැ ඔබට. ඒ වැඩේ කර ගැනීමට හිඟයක් නැති වෙනවා. ඉතින් මේ කියන්නේ මුදල් වලින්ම කියලා හිතන්න එපා හැමදේම. ඉතින් හැමදේම තුල ඒ ධනාත්මක රිදි රේඛාව ඔබ හොයාගත්තොත් ඒ ධනාත්මක රිදි රේඛාවට ඔබේ මනස ફોකස් කරන්න පුහුණු වුණොත් ඔබ වටන්න මේ ලෝකෙ කිසි ජගතෙකුට බෑ. අනිත් එක මේ විශ්වය විසින් ඔබව රකින්න පටන් ගන්නවා එතන ඉඳන්. මේ විශ්වය විසින් ඔබව රකින්න පටන් ගන්නවා. මේ විශ්වයේ මෙකැනිසම් එක අන්න ඒකයි. මේ ෆ්‍රීකවන්සි එකට ඇතුල් වෙලා බලන්න ඔබව රකින්න විදිය. මේ ෆ්‍රීකවන්සි එකට ඇතුල් වෙලා බලන්න ඔබට හිඟයක් දෙන්නේ නැහැ. ඔබ බැටළු රැළක ඉන්න බැටළුවෙක් වගේ ප්‍රොටෙක්ට් කරනවා, ආරක්ෂා කරනවා, කැම දෙනවා. ඒක තේරුම් ගන්න. ඒක අත්දකින්න තේරුම් ගන්න අමාරු දෙයක්. පිටින් බලන කිසිම බැටළුවෙකුට පේන්නේ නැහැ මේ බැටළුලා ඉන්න කෙනාට ලැබෙන සැප සම්පත. පේන්නේ නැහැ. හැබැයි එහෙම දෙයක් තියෙනවා. මේ මෙකැනිසම් එකට ඇතුල් වෙලා බලන්නකො. ඒකට ඔබට කරන්න පුළුවන් අංක 1 දේ තමයි ග්‍රේට්ෆුල්නස්. ස්තුතිවන්ත වීම. මේ සියලු දේවල් වලට මේ ලැබිච්ච සියලු දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඔබේ මොලේ ඉඳන්, ඔබේ ප්‍රඥාවේ ඉඳන් ලැබිච්ච සියලු දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. මේ ප්‍රඥාව තියෙන කෙනෙක් කවදාවත් දුක්පත් වෙන්නේ නැහැ. කවදාවත් හිඟයකටපත් වෙන්නේ නැහැ. ගොඩක් ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ගොඩක් සංසුන්, ගොඩක් සාමකාමී, ගොඩක් සතුටු හිතක් ඔබට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද එච්චරයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. ඒ ටික ප්‍රාර්ථනා කරාම ඒ ටික ලැබුණාම ඔබට අනිත් සැප සම්පත් සියල්ල ලැබෙනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. ඒක වෙනවාමයි.